දැන් ටිකක් සංකීර්ණ ක්‍රියාවලියක් අධ්‍යයනය කරන්න යන්නේ. මෙතන තියෙනවා අපේ ප්‍රධාන උපකරණය තමයි LDR එක. එහෙම නැත්නම් අපි කියනවා ආලෝක සංවේදී ප්‍රතිරෝධකය කියන ක්‍රියාකාරීත්වය තමයි අපි අධ්‍යයනය කරන්න යන්නේ. ඒතර මම ඒකට අරන් තියෙනවා LED බල්බයක් අරන් තියෙනවා, ගැලනෝමීටරයක් අරන් තියෙනවා. මෙතනදී අපිට දකින්න ලැබෙනවා මෙන්න මෙහෙම දෙයක්. මම මේ පරිපථය තාම සම්පූර්ණ කරේ නැහැ. පරිපථය සම්පූර්ණ කරාම ඔයාලා බලා ගන්න හොඳට පාඨාංක 10. ගැලනෝමීටරේ කටුව මැද තියෙන්නේ. ගැලනෝමීටරේ කටුව උත්ක්‍රමණය වෙන බවක්, ඒ වගේම LED බල්බයට දීප්තියක් තියෙනවා, දීප්තිමත්ව දැල් වෙන බවක්. ඒතර මම මේක අඳුරු කරන මොහොතේදී LED බල්බේ දීප්තිය දිහා බලාගෙන ඉන්න, ගැලනෝමීටරේ කටුව අඩු වෙන බව දැනගෙන ඉන්න. ඒ කියන්නේ LDR එක වහන මොහොතේදී පරිපථය තුල විදුලිය ගමන් කරන ප්‍රමාණය අඩු වෙනවයි කියන්නේ ප්‍රතිරෝධය වැඩි වෙනවා කියන කාරණාව. හොඳයි, ඔන්න බලාගන්න එහෙනම්. මෙන්න මෙතන කටුව බිඳුවේ LED බල්බේ දැල් වෙන්නේ නැහැ. ඔන්න බලාගන්න. හරි. LED බල්බේ දැල් වෙනවා, ගැලනෝමීටරේ කටුව කැරකෙනවා. එහෙනම් ඔන්න හොඳින් බලාගන්න. මම LDR එක වැහුවා. බලන්න. කටුව අඩු වෙනවා. ඒ වගේම LED බල්බේ දීප්තියත් අඩු වෙනවා. නැවත වාරයක් ඔන්න ඇරියා. ගැලනෝමීටරේ කටුව හොඳට උත්ක්‍රමණය වෙලා තියෙන්නේ. LED බල්බේ දීප්තිමත්ව දැල් වෙනවා. නැවත වාරයක් මම වහනවා. එහෙනම් LDR එක වහන මොහොතේදී මොකද වෙන්නේ? පරිපථයේ ප්‍රතිරෝධය වැඩි වෙනවා. එහෙනම් LDR එක අඳුරු කරන මොහොතේදී පරිපථයේ ප්‍රතිරෝධය වැඩි වෙනවා. ආලෝකය ලබා දෙන මොහොතේදී ප්‍රතිරෝධය අඩුවීම තුළ පරිපථය තුළ ගමන් කරන විදුලි ප්‍රමාණය වැඩි වෙනවා. මේක තමයි LDR එකේ ක්‍රියාකාරීත්වය.